ආයුබෝවන් කවිස්කෙල්ගේ YouTube චැනල් එකට සියලු දෙනාම් පිළිගන්නවා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක් සිදු කරලා තිබෙනවා. දැන් අපි මේ විශේෂ දැනුම් දීමට යමු වෙලා බලමු. මොකක්ද මේ විශේෂ දැනුම් දීම කියලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීපු. මෙරට පාසල් සිසු සඳහා නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු එළඹෙන ජනවාරි 15 වෙනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවෑ මහතා සඳහන් කළේ ජනවාරි 15 වෙනිදා ආරම්භ වන බෙදා හැරීමේ කටයුතු පෙබරවාරි 15 වෙනිදා දක්වා අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරගෙන ඇති බවයි. මේ සඳහා සියලුම නිල ඇඳුම් තොග මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවට ලේකම්වරයා තහවුරු කර තිබෙනවා. මේ අතර නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වල පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කර ගැනීමේ පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් කාලසටහන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු වසර ආරම්භය ලබන 29 වෙනිදා සිදු කිරීමට නියමිත බව සඳහන් කර තිබෙනවා. නිල ඇඳුම් බෙදා දීම නියමිත කාල සීමාව තුළ අවසන් කර අද නව අධ්‍යාපන වර්ෂයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවට තමයි අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මේ වගේ වීඩියෝ දිගට බලන්න අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.